මම මේ ඊයේ පොළොන්නරුවේ බණක් කියලා එහෙ ඉඳන් එන්නේ. උණත් හැදුනා. නමුත් මේ බාරගත්ත පින්කම් වලට දැන් මෙතෙන්ට අද ආවේ නැත්තම් මොකද වෙන්නේ? කොහොම හරි යන්න ඕනේ. තථාගත බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්වුවේ මොකක්ද? චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, මිනිස්සුන්ගේ හිතසුව පිණිස සඳහම් චාරිකාවේ යෙදෙන්න. ඒක අපි කරන්ට එපැයි පින්නතුනේ. සිවුර කරට දාගත්තේ මේ ලෝක සාසනික කටයුත්ත කරන්න. අපේ අම්මා තාත්තා අපි මේ ශාසනයට පූජා කරේ මේ ශාසනික කටයුත්ත කරන්න. මේ දෙවුර මත පැවරිච්ච උත්තරීතර වගකීමක් තියෙනවා. අවසාන තප්පරෙත් බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරේ? මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ උන්වහන්සේ පාවාවලට වඩිනකොට අපේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 80යි. හරි අමාරුයි. බැරිම තැන ආනන්ද හාමුදුරුවන්ට මොකක්ද කියන්නේ? ආනන්ද සංගල සිවුර 4ට විතර නමලා මට පොඩි ආසනයක් පනවන්න. ඇයි බුදුහාමුදුරුවන්ට හිටගෙන ඉන්න හරි අමාරුයි. එච්චර අමාරුයි. අන්තිම මොහොතේ භික්ෂුන් වහන්සේලා අඬනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න නෙමේ සූදානම්. අච්චර අමාරුවෙන් ඉන්නකොට මොකක්ද භික්ෂුන් වහන්සේලාට කිව්වේ? අඬන්න වෙලාවක් නෙමෙයි තියෙන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එහෙම අහන්නත් බැරි නම් හිතවත් භික්ෂුවක් නමං මගෙන් අහන්න. බලන්න අපේ බුදුහාමුදුරුවෝ ඒ සංසාරෙම කැප කරේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. අන්තිම මොහොතෙත් අඬන්න එපා, ධර්මයේ පිහිටන්න කිව්වේ. මේ දුක කියන කාරණේට බෙහෙතක් හොයාගත්ත එකම ජීවකයා කවුද? අපේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරේ මේකට තියෙන එකම ඖෂධය මොකක්ද? ධම්මෝ සදං සමන් නත්ති ඒතං පිඹත භික්කවේ. ඖෂධය නම් ධර්මයමයි. ඒක පානය කරන්න. තිබ්බේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට එදා දීපංකර පාදමූලයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැත්? තිබ්බා. කවුරු වෙනුවෙන්ද කැපකිරීම කරේ? මේ අපි වෙනුවෙන්. තථාගතයන් වහන්සේ අසංඛේය වූ කල්ප ලක්ෂ 4ක් අප්‍රමාණ විදිහට කැපකිරීමක් කරේ. පින්වත්නි, දරුවෝ දන් දුන්නේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. හම්බෙච්ච මහා රාජ්‍ය දන් දුන්නේ අපි වෙනුවෙන්. බිරිඳ දන් දුන්නා අපි වෙනුවෙන්. මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි ඇස් ඉස්මස්ලේ ගලවලා දන් දුන්නේ
අපි වෙනුවෙන් අපි මොකක්ද ඒකට හරියන්න කරන්නේ? එච්චර දේවල් කරලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හරි පාර පෙන්නලා දීලා මේ පව් මේ පින් කියලා උගන්නලා මිනිස් වෙලා ඉපදුනහම ඒකෙන් වැඩක් ගන්න ඕන විදිහත් උගන්නලා අපි දැන් ඒකට සාධාරණයක් කරන්න ඕනේ. භික්ෂුන් වහන්සේලා හැටියට අපෙන් කරන්න තියෙන කටයුත්ත කරනවා. මගේ හෘද සාක්ෂියට එකඟව ධර්ම දේශනාවලට වඩිනකොට මිනිස්සු ඉස්සරලා මහන්නේ ගාන කීයද කියලා. අපි බුද්ධ ශ්‍රාවකයෝ මේ බණ කියන්න පටන් අරගෙන දැන් අවුරුදු 10ක් විතර. බුද්ධ පුත්‍රයෙක් විදිහට ඕන තරම් බස්වල ගිහිල්ලා බණ කියලා තියෙනවා. කාට පිං සිද්ධ වෙන්නද? අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න. අම්මගේ තාත්තගේ ලේධාඩිය කඳුළු කිරිවල ණය ගෙවන්න වෙන්නේ කොහොමද? ධර්මයෙන් කුසලයෙන් විතරයි. කවදාවත් මේ ජීවිතේ දහස් ගාණක් මිනිස්සුන්ට බණ කියලා ඇති. එක රුපියලක්වත් අරගෙන නෙමෙයි. දැන් මම මේ බණ ඉවර වෙලා නුවර යන්න ඕන. හෙට නුවර. අනිත් දවීර කැටියෙන්න ඕනේ ආපහු. තංගල්ලේ. ඒක ඉවර වෙලා කැකිරාවේ යන්න ඕන අනුරාධපුරේ. මෙහෙම තියනවා බාරගත්තෝ. පැය 4ක් විතර තමයි දවසට නිදාගන්නේ. හරි කරුණාවෙන් මේ දේශනා කරන්නේ. ඒ නිසා ධර්මයේ පිහිටන්ට හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් නිකරුණ නිස්කාරණේ වචනයක්වත් නාස්ති කරන්න එපා. අකුසලයේ පිණිස එක වචනයක්වත් නාස්ති කරන්න එපා. අවඩක් පිණිස කට ඇරලා කතා කරනවා නම් යහපතටම කතා කරන්න. පැහැදිලිද මම කියන එක? එක වචනයක් පිට කරනවා නම් මගේ අම්මේ තාත්තේ කෙනෙකුගේ හිතක් රිදෙන්න නම් වචනයක් කියන්න එපා. මේක වෙනස් වෙනවා. මංගල සූත්‍රය උගන්වන්නේ අටලෝ දහමේ කම්පා වෙන්න එපා කියලා. මේකට හිත පුරුදු කරගමු. නින්දාව ප්‍රශංසාව මේ දෙකම අපි ඕන තරම් විඳලා ඇති. කට ඇරුණොත් ඇරෙන්නේ මොකක් හින්දාද වැඩිපුරම? නින්දාවටයි ප්‍රශංසාවටයි. මේ ජීවිතේ මිනිස්සු අපිට ඕන තරම් අවමන් කරනවා. මේ පින්නතුන්ට ඒක හොඳට අත්විඳලා ඇති. අපේ බුදුහාමුදුරුවන්ට කොච්චර ප්‍රශංසා කරාද කොච්චර නින්දා කරාද? හැබැයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කායික දුක් විඳා. එහෙමනේ. කවදාවත් මානසිකව දුක් විඳාද? නැහැ.